ලෝකයේ බොහෝ ගංගා ගලා බසින්නේ සාගරයකට හෝ විලකටයි. නමුත් එහෙම සාගරයට හෝ විලකට ගමන් නොකරන අසාමාන්‍ය ගඟක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඉතින් අද මම කතා කරන්නේ අතිශය අසාමාන්‍ය වූ ගඟක් ගැන. මේ ගැන දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානය තෙක්. මේ ගඟේ නම තමයි ඔකොවංගෝ. අප්‍රිකාවේ පිහිටා ඇති මේ ගංගාව ඇංගෝලාවේ තෙත්බිම් වලින් ආරම්භ වී බොට්ස්වානාහි වියලි නිසරු කලාපය හරහා ගලා බසිමින් කලහාරී කාන්තාරයට ගමන් කර සලකුණක්වත් නොමැතිව අතුරුදහන් වී යනවා. මේ තුළ මිහි පිට වඩාත් සිත් ගන්නාසුළු පරිසර පද්ධතියක් නිර්මාණය වීමද මේ හරහා සිද්ධ වෙනවා. මෙම ගංගාව නිර්මාණය වෙන්නේ වැසි කාලයේදී පමණයි. ඒ ආකාරයට ලැබෙන ජලය කාන්තාරය පුරා ගමන් කරමින් ඔකොවංගෝ ඩෙල්ටාව නිර්මාණය කරන අතර පසුව අතුගංගා කලපු හරහා ඉතා මනරම් කොඩා දූපත්ද මේ හරහා නිර්මාණය කරනවා. ඒ වගේම මේ අපූරු ශේම භූමිය තුළට අලියතුන්, සිංහයන්, දිවියන් මෙන්ම මිලියන ගණනක් වූ පක්ෂීන් මෙන්ම මත්ස්‍යයින්ද රැසකටම ජීවය සපයන්නා වූ පාරාදීසියක්ද වෙනවා. මේ මුළු පාරාදීසියම පෝෂණය කරන්නේ එම ප්‍රදේශයට කාලයකට පමණක් ලැබෙන වර්ෂා ජලයෙනුයි. මේ ඔකොවංගෝ ගඟ කිලෝමීටර 1200ක් විතර ගලාගෙන යන අතර මේ ගඟ කලහාරී කාන්තාරයේදී වෙන්නේ නිකම් අතුරුදහන් වීමක් නන් නෙවෙයි. එහිදී සිදුවෙන්නේ මේ ගඟින් ලස්සන දූපත් නිර්මාණය කරලා පරිසරයේ තියෙන අධික උෂ්ණත්වය නිසා ගඟේ ජලයෙන් 95ක් විතරම වාෂ්ප වෙලා යනවා. ඉතිරි ටික කාන්තාරයේ වැල්ලට උරා ගැනීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඔකොවංගෝ ගඟ ලෝකයේ හරි විස්මිත නිර්මාණයක්. හරි පුදුම සහගතයි. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරන්න අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.